ඔන්න එක ගමක සුමන කියලා නපුරු අම්මා කෙනෙකුයි එයාගේ පුතා වුණ සමනුයි ජීවත් වුණා. හැබැයි මේ සමන් නම් හරිම අහිංසකයි වගේම අම්මටත් හරි ආදරෙන් සැලකුවා. ඉතින් මේ සමන්ට කල වයසත් හරි නිසා සුමන අල්ලපු ගමේ ලීලා කියලා ලස්සන කාන්තාවක් මේ සමන්ට විවාහ කරලා දුන්නා. ලීලා මං එහෙනම් හේනට ගොහින් එන්නම්. ඔයා අම්මත් එක්ක පරිස්සමින් ඉන්න. කෙල්ලේ අර එළියේ බාල්දියේ රෙදි වගේක් දාලා තියේ. ඒ ටික ගිහින් හොදලා දාන්න. හරි අම්මේ මං ඒ ටික සෝදලා දාන්නම්. අනේ මේ රෙදි ටික හොදන්න මෙච්චර වෙලා යනවද? මේ ගෙදර ඉන්නවා නම් ඔయిత වඩා කඩිසර වෙන්න වෙවුනි. අර වත්තපල්ලෙහා හොඳටම කැලේ වැහිලා. ගිහින් ඒ ටික සුද්ධ කරලා දාන්න. මේ සුමනා ලීලට කියලා සේරම වැඩ ටික කරවගත්තා. ලීලා කියන්නේත් හරිම අහිංසක කෙනෙක්. ඉතින් මේ ලීලත් හැමදේම දරාගෙන ජීවත් වුණා. ලීලා ඔය ටික සුද්ධ කරලා දාලා මට නාන්න වතුර එකක් තියන්න රත් වෙන්න. ගෙදර තියෙන වතුර එහෙම ගන්නවා එහෙම නෙමෙයි. පහළ ගඟෙන් වතුර අරන් ඇවිත් රත් වෙන්න තියන්න. අනේ අම්මේ මං අද දවසටම මුකුත් කාලා නෑනේ. මට කන්න බත් ටිකක් දෙන්න. මං කාලා ගඟට ගොහින් වතුර අරන් එන්නම්. කන්න කෑම විතරයි කටේ තියෙන්නේ. උදේ යූපු කෑම ඉවරයි. වතුර ටික ඇදලා රැට උයන්න. රැට කන්න බැරිය එතකොට. අනේ දෙයනේ ඇයි අම්මා මටම මේම කරන්නේ? මම මොන වැරද්දක් කරාටද? ලීලා තමන්ටම කියාගෙන අඬන්න ගත්තා. අම්මා බනී කියලා බයට අඬන ගමම්ම ගඟට ගියා වතුර අරන් එන්න. වතුර අරන් ආපු ලීලා එළිය ලිපේ අම්මට නාන්න වතුර එක උණු කරලා දීලා කුස්සියට ගියා රැට උයන්න. ඉතින් මේ සුමනා උණු වතුරත් නාලා ඇඳට වෙලා ඉන්නකොට හේනේ ඉඳන් සමනුත් ගෙදර එනවා දුටුවා. පුතා නේද එන්නේ? කුස්සියට ගොහින් මාත් ලීලට උදව් කරන බව අඟවන්න ඕන. ලීලා කෝ අයින් වෙන්න. ඔහොම උයලා කීයට කන්නද? මං ඉක්මනට උයන්න. ඉතින් මේ සුමනා නපුරුයි වගේම හරිම කපටි. තම පුතා වුණු සමන්ට තම රේලියට ඉතා කරුණාවෙන් සලකන විදිහට රඟපෑවා. ඉතින් මේ සමනුත් හරිම සතුටින් හිටියේ අම්මා ලීලට කරුණාවෙන් සලකන විදිහ දැකලා. දෙන්නම කුස්සියේද? මං ඒත් බැලුවා කවුරුත් පේන්න නැත්තේ මොකද කියලා. කොහේ නිකම් ඉන්නද?
මේ ලීලට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ. උයන්න කියලත් ගොඩාක් වෙලා අතකගා ඉන්නවා. බැරිම තැන මේ පුතා එන්න කලින් උයන්න මං කුස්සියට ආවේ. සුමනා එහෙම කියනකොට මේ ලීලා ඇස්වල කඳුළු පුරවන් බිම බලාගෙන හිටියා. අනේ අම්මේ ලීල මේ ගෙදරට අලුත්නේ හිමින් වැඩ අල්ලගනි. මං එහෙනම් නාගෙන එන්නම්. ඔහොම දින දවස් ගෙවුණා. සුමනා ඉතා නපුරු විදිහට ලීලට වද දුන්නා. ඉතින් මේ වද දෙන විදිය අහල පහල අයට ඇහුණත් කවුරුත් සමන්ට කිව්වේ නෑ. මොකද සුමනා හැමෝමත් එක්ක තරහයි. ඒ නිසා ඒ අය සමන් එක්කත් කතා කරේ නෑ. අයියෝ පිගාන අනේ මන් දැන් මොකද කරන්නේ? අම්මා මට හොඳටම ගහයි. අනේ ආ බින්ද නේද පිගාන? ගෙදර අලුතෙන්ම ගත්තු පිගාන් ටික. මම උඹට අනේ අම්මේ ගහන්න එපා. ආව් මං හිතලා කරේ නෑ අම්මේ. අනේ රිදෙනවා අම්මේ ගහන්න එපා අම්මේ. ආව් නංගි හම්බෙනකන් තමයි මාත්නේ හිටියේ. අර සුමනා අර ගෙනාපු ලේලිට හරියට වද දෙනවලු නේද නංගියේ? අනේ ඔව් අක්කේ හරියට වද දෙනවා. ඔය පවුල ගැන දන්න කෙනෙක් කොහිට දී ගෙයක් දෙනවද? පව් අනේ අර කෙල්ල. ඉතින් මේ වගේ කතා ගම්මු කතා වුණත් සමන් මේ කිසිවක් දැනන් හිටියේ නෑ. මෙහෙම දවස් ගෙවිලා යද්දී සමන්ටත් හදිස්සියේ ගමෙන් පිටට යන්න සිද්ධ වුණා එක දවසකට. අම්මේ මට අද රෑට එන්න වෙන්නේ නෑ. එහා ගමේ වැඩ වගයක් කරන්න හම්බුණා. ඔය දෙන්න පරිස්සමින් ඉන්න. මෙහෙම කියලා සමන් වැඩට යන්න ගියා. ඒත් එක්කම මහ වැස්සක් වහින්න ගත්ත අකුණු ගගහ. කෙල්ලේ අර ගෙට පිටිපස්සේ වතුර පීලා බහින්න කානුවක් කපන්න ගිහින් ලීලට වහින වෙලාවේ එළියට යන්න බය හිතුණත් අම්මගෙන් ගුටි කන්න වෙයි කියලා බයට එළියට ගිහින් කානුව කපලා ලීලා කාමරේට ඇවිත් පොඩ්ඩක් ඉඳගෙන හිටියා. මොකද තෙමුණ නිසා ලීලට උණ ගැනින්න ඇවිදිනුයි තිබුණේ. ලීලා තමුන් මොකද ඔය ඉඳගෙන කරන්නේ ආ? රැට යන්නේ මමද? යනවා ගිහින් ඉලනවා. අනේ අම්මේ මට හොඳටම උණ. මං ඒකයි චුට්ටක් ඉඳන් හිටියේ. බොරු නොකිය ඉන්නවා. ඔය බොරු වලට මං අහුවෙන්නේ නැහැ. ඉන්නකො මං තමුසට හොඳ වැඩක් කරන්න. අනේ අම්මේ ගහන්න එපා අම්මේ. මං උයන්නම්. අනේ අම්මේ මං උයන්නම් අම්මේ. මට ගහන්න එපා අම්මේ. අනේ අම්මේ හිතෙනවා අම්මේ. මෙහිම කියපු සුමනා ලීලට හොඳටම ගහලා එළියට ඇදලා දැම්මා. ඉතින් මේ උණ හැදිලා හිටිය ලීලා ගේ මිදුලේ ඇදගෙන වැටුණා. ඉතින් මේ උණ දේ අල්ලපු ගෙදර නන්දාවති පියදාසයි දැක්කා. අනේ බලන්නකො පියදාස අර නපුරු සුමනාර අහිංසක කෙල්ලට ගහලා එළියට දැම්මා. අනේ ඒ කෙල්ල බිම වැටිලා ඉන්නේ. අපි ගෙදර එක්කන් යමු. ඉතින් මේ දෙන්නා ලීලව ගෙදරට එක්කරගෙන ඇවිත් උණ අඩු වෙන්න බෙහෙත් දුන්නා. ඉතින් ලීලා මේ උණ දේවල් සේරම පියදාසටයි නන්දාවතිටයි කිව්වා. ලීලා දුව ඔයා අද මේ ගෙදර ඉන්න. හෙට සමන් ආපුවාම ගෙදර යන්න පුළුවන්නේ. මෙහෙම කියලා පියදාසයි නන්දාවතිය නිදාගන්න ගියා. ඔන්න ඉතින් එදා රෑ හොඳටම ගොරව වහින්න ගත්තා.
ඉතින් මේ සුමනා නිදාගෙන ඉන්නකොට අකුණක් වැදිලා මැරිලා ගියා. ඉතින් ඊට පහුවදා උදේ ගෙදර ආපු සමන්ත මේ වුණ හැමදේම නන්දාවතී කිව්වා. ඉතින් එදා ඉඳන් මේ ජෝඩුව ගොඩාක් ආදරෙන් ජීවත් වුණා.